මගේද ආයි කාඩුවකට ආවා. මොකද ඊයේ අපි කාඩුවකට ඇවිල්ලා ගියානේ. මගේ කාඩු ස්ටෝර් එකට හරිද? එතකොට අපි බුක් කරා විස්කි ටේස්ටිං නම් ටූර් එක. ඒ කියන්නේ විස්කි ටූර් එකක් යන්න. අද අපි ආව එතනට යන්න. තුනට බුක් කරා. දැන් අපි ඉන්නේ කාඩුව එක ඇතුලේ ආයි. අපි අද යනවා විස්කි ටේස්ටිං එකටයි ටූර් එකයි. ඉන්නකො මාත් එක්ක. අද දවස් බලමු කොහොමද කියලා. මේක චුට්ටක් බලන්නකෝ. අර ගහේ එකම එක අපල් ගෙඩියයි. ගහේ කොලත් නැහැ එක ගෙඩියයි. First things first, what comes to mind when we think of Johnny Walker? A famous striding man, you know, or maybe the square bottles full of flavors, Johnny Walker cocktails. Let's go back to 1811, when Helen and John Cunning first leased a farm in Cardown. There they grew barley, raised cattle, and when no one was looking, they distilled whiskey. Have you visited any other distilleries before? Yeah. All right, you're a professional then. So I like it. That's good stuff. Here we are. So which whiskey is the best? Smoky whiskey or not smoky? I like it smoky, yes. Once you kind of are becoming the fan of smoky whiskey, it's hard to kind of change. But I can't take the smell. You know, I love the taste, but I can't take the smell. My friends, I'm Polish obviously, so we do a lot of strong alcohols. And in my young years, I done a few things I probably should be ashamed a little bit of, but you know, it's been a very long time ago. And a lot of people recognizing the flavors and scents in relation to what they think, you know, what they experience in life sometimes. So it may be completely new kind of full answer here, yeah. They can actually find some long lost memories. Thanks to actually smelling different scents, yeah? Pears? Pears, yes. Very good, very well actually spotted. Orchard fruit in general, apples, pears. See, I done some research after I started working here because we had an argument here with my colleague. Like I say pears. Take a small stop here. This is our mash tun. You can have a whiskey. Dig inside how would be normally processed. The grist here. Unfortunately, the grist is not processed today, so 64 and 85 degrees Celsius. This is basically washed out between those starches and start making sweet liquid. So it's a little bit like a French press, yeah? At the beginning we got full of grain here, this part. මේ දැන් අපි අතුල්ලන්නේ මේ අර ගේන මෝල්ට් එක කියන්නේ අර හදන වේල්ලලා හදපු විස්කි මෝල්ට් එක ෆර්මන්ටේෂන් කරන ඒරියා එකට දැන් අතුල්ලන්නේ මෙතන තියෙනවා මේ වගේ මේ වගේ කියන්නේ බැරල්ස් ගොඩාරියක් මෙතන තියෙනවා
මේක ඇතුලේ පැය 48ක් 24ක් විතර විස්කි එක ෆර්මන්ටේෂන් කරනවා මෙයාලා මෙතන. දැන් අපි කලින් දැක්ක අපිට ගයිඩ් කරපු එයා විස්කි එක ගැන කාඩු එක කොහොමද හැදුනේ කාඩු එකේ හිස්ටරි එක කාඩු එකට පාවිච්චි කරන මොනවාද ෆ්ලේවර්ස් ඊළඟට ඒවා එන ඇරෝමාස් ඔක්කොම අපිට කියලා දුන්නා. ඊළඟට පීඩ්ස් ගැන ඒ කියන්නේ ඒ කාලේ දැන් යූස් කරන එක ඔය ගෑස් තමයි ගොඩක් යූස් කරන කියලා කිව්වේ. ඒවා ගැන අපිට ගොඩාරියක් මේ කියලා දුන්නා. දැන් කාඩු කියන්නේ ස්පෙෂලි ජොනි වර්කර්ස්ලගේ මේන් විස්කි එකක්. ඒ කියන්නේ ජොනි වර්කර්ස් විස්කි හදන්න. ඒ කියන්නේ බ්ලූ ලේබල්, බ්ලැක් ලේබල්, ඊළඟට ග්‍රීන් ලේබල් ඔය වගේ කියන විස්කි හදන්න ගන්න එක සිංගල් මෝල්ට් විස්කි එකක් තමයි කාඩු කියන්නේ. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති. දැන් අපි ඉන්නේ මේ ඔය රිෆයින් කරන ඒරියා එකේ. මෙතන තියෙනවා ඔයාලට පේන කල් දෙන 8ක් හරි 7ක් හරි තිබුණා. දැන් අර එන ඔක්කොම ටික මෙතෙන්ට ඇවිල්ලා මෙතන තමයි අර මේ ගැන විස්තරණය කරන ක්‍රියාවලිය වෙන්නේ මේ ප්‍රොසෙස් එක වෙන්නේ. මෙතනින් එහාට පොඩි ටිකක් තියෙනවා අපිට යාලා වීඩියෝ ගන්න දුන්නා. ඊට පස්සේ එතනින් තමයි යාලා බැරල් කරලා අර ස්ටෝරේජ් වලට යවන්නේ. දැන් මෙතනින් පස්සේ දැන් අපි ගියා පල්ලෙහාට. ඔය තියෙනවාට 1801 ඔක තමයි පරණම ගුදම. ඒ කියන්නේ ස්ටෝරේජ් එක. අපි ඔතෙන් යනකොට ගොඩක් හවස් වෙලා ලස්සනට අර පේනදී අහස දම් පාටලා තියෙනවා. දැන් මෙයා මෙතන විස්තර කරනවා මේ ඔය මේකේ අයිතිකාර මිනිස්සු හැලේන කියලා ගෑන මිනිස්සෙක් එයා මේක හදපු හැටි මේක තමයි පරණම එක. ඊට පස්සේ මෙතන දැන් ඒ විස්කි එයාලා කොහොමද ස්ටෝරේජ් කරන්නේ මොනවාද යූස් කරන බැරල් කියන්නේ පීප් කියලා දැන් මෙයාලා විස්තර කරනවා. දැන් මෙතන තියෙනවා මේ ඇමරිකනෝ කියලා චෙරි කාස්කෝ වගේ කියන එක වේරියස් බැරල්ස් තියෙනවා. දැන් ඔය තියෙන විස්කි වල අවුරුදු 50ක් 60ක් පරණ විස්කි තොතන තියෙන ගොඩක් කොස්ට් එකෙන් වැඩි විස්කි. දැන් වලට පේනද කොහොමද මෙයාලා ස්ටෝරේජ් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ සාම්පල් එකක් විදිහට අපිට මේක පෙන්නනවා ඒගොල්ලෝ මේ කොහොමද ස්ටෝරේජ් කරන්නේ කියලා. එතනම කාඩු කියන්නේ ස්කොට්ලන්ඩ් වල තියෙන වර්ල්ඩ් ෆේමස් විස්කි එකක්. එතකොට මේ විස්කි එක වැඩිපුරම නම දාලා තියෙන්නේ අර ජොනි වර්කර්ස්ලත් එක්ක කම්බයින්ස් වෙලා බ්ලෙන්ඩඩ් විස්කි හදන නිසා. දැන් අපි මේ ඇතුලේ දැන් ඔයාලට පේනවා ඇති. දැන් අපි මේ හැම බැරල් එකකම මෙයාලා අපිට චෙක් කරන් දෙනවා ඇතුලේ තියෙන ස්මෙල් එක. ඒ කියන්නේ මොන වගේ ස්මෙල් එකක්ද කොහොමද මේ පීප් වල කියන්නේ හදන විදිය පීප් කොහොමද මේ වෙන්නේ කොහොමද පීප් පදම් කරන්නේ ඔක්කොම අපිට මේගොල්ලෝ මෙතනදි කියලා දෙනවා. දැන් ඔයාලට පේනවා දැන් අපි චෙක් කරනවා. දැන් මෙතනින් පස්සේ අපි යනවා මේ විස්කි ටේස්ටින් එකට. ඔයාලා බලන්නකෝ එතන කොහොමද කියලා. මෙයාලා අපිට විස්කි වර්ග 6ක් ටේස්ට් කරන්න දෙනවා. දැන් මේ ටික බලලා ඉවර වෙලා ඔන්න ඔයාලට අපි ඊළඟට පෙන්නන්නම් විස්කි ටේස්ටින් එකට යන එක. බලන්නකෝ ඒක කොහොමද කියලා. Try to basically kind of do this, and then out of the sudden it was like, like in this kind of internet stuff. My head exploded a little bit, and I started seeing the light. Yeah. So definitely something like that. Pretty much all the flavors should be included in those, either in smelling or the tasting. Okay. And it's got the same kind of very nice, easygoing background. Yeah. So. If this one is a breakfast, I would say this one is to enjoy after breakfast. A little bit, yeah? Okay, 15 years old. Pretty much, we don't have an 18 here, but between 18 and 15 is only this 3 years difference. And I don't know what's happening because I've been making them last week all together. So that's the top 3 glasses, okay? ඔන්න ටේස්ට් විස්කි ටේස්ටින් එකකින් පස්සේ අපි දැන් යන්න වෙලාව ඇවිල්ලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ ඔක්කොටම බයි බයි.